අච්චප්පරයට තියෙන මෙන්න මේරේක කොහොමද ෆික්ස් කරගන්නේ කියලා අද වීඩියෝ එකේ බලමු. එහෙනම් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා අපේ channel අලුත් කෙනෙක් නැත්නම් subscribe කරලා එහා පැත්තේ notification bell එක ගන්න all දා click කරලා ඒ වගේ මේ වීඩියෝ එක like කරන්න අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි දැන් වීඩියෝ එක ගිහින් තමයි මම කොහොමද මේරේක ෆික්ස් කරගන්නේ කියලා. ඔයාලා වද සාදරයෙන් පිළිගන්නවා ලක්මාදෙක් YouTube channel එකට. ඉතින් අද මම වීඩියෝ එකකින් කරන් දෙනවා WhatsApp එකේ එරේක කොහොමද ෆික්ස් කරගන්න කියලා. ඉතින් මොකද දෙන්නේ මම WhatsApp එකට මැසේජ් දාලා දුවා කොහොමද එරේක ෆික්ස් කරගන්න කියලා. ඉතින් මම ඒකත් උඩ කියලා දෙනවා කොහොමද එරේක ෆික්ස් කරගන්න කියලා. ඉතින් මම අද කියලා දෙනවා කොහොමද මේ එරේක ෆික්ස් කරගන්න කියලා. ඉතින් මෙයාගේ ෆෝන් එකේ න settings වල case එකක් තමයි මේ එරේක ඉන්නේ. ඒ settings ටික මොන ඔෆ් කරලා වගේ WhatsApp එකට වෙනදාම login කියලා මම මේ වීඩියෝ එක කියලා දෙනවා. වැඩි කතා නැතුව අපි දැන් වීඩියෝ එකකින් මම කොහොමද මේ එරේක ෆික්ස් කරන්නේ දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ ඒක ෆික්ස් කරගන්න කියලා. ඉතින් දැනටත් මගේ WhatsApp එකටත් ඒ එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න ඕන මගේ WhatsApp එකටත් ඒ එක මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඉතින් WhatsApp එකෙන් අපි මුලින්ම අයින් කරලා ඉන්න ඕනේ. ඉතින් WhatsApp එකේ විදිහට අයින් වුණාට පස්සේ කෙලින්ම ආගේ settings වලට යන්න. ඉතින් settings වලට ගියාට පස්සේ අපිට බලා ගන්නවා මේ විදිහට පල්ලෙහාට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා system කියන option එක. system කියන option එක ඇතුළට ගියාට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් developer option කියලා option එක. developer option එක ඇතුළට ගියාට පස්සේ මෙන්න උඩ තියෙන tick එක off කරන්න තියෙන්නේ. developer option on වෙලා තියෙන තමයි අට මෙහෙරින් කියන්නේ තියෙන developer option මෙතන off කරන්න ඔයාලට ඒ රේක අයින් වෙලා තියෙන මේ විදිහට developer option අයින් කරන off කරලා ආ මෙතනින් අයින් වෙනවා. අයින් වුණාට පස්සේ කෙලින්ම ඔයාගේ WhatsApp එකෙන් මේ විදිහට open කරගන්න. WhatsApp එකෙන් මේ විදිහට open කරනාට පස්සේ අපිට මෙන්න මේ විදිහට ඒ රේක අයින් වෙලා මෙන්න මේ විදිහට WhatsApp එකේ login interface එකේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන වැඩ කරන්න තියෙන්නේ ඔයාගේ phone number එක මෙතන දෙන්න. ඉතින් මේ විදිහටම ඔයාගේ phone number එක මෙතන දීලා generate pin කියන එක මෙතන දෙන්න. මේ විදිහට ජෙනරේට් පින් දුන්නාම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට OTP එකක් එනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ OTP එක පහළ ටයිප් කරගන්න. ටයිප් කරන ඔයාලට කරන්න තියෙන්නේ ලොගින් බටන් එක දෙන්න. ලොගින් බටන් එක දුන්නාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනදා වගේම වගේ WhatsApp මේ විදිහට ලොගින් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි WhatsApp එකට එරර් එක ෆික්ස් කරගන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද ගැන අපි වීඩියෝ එකක් තියගෙන. ඉතින් වීඩියෝ ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වැදගත් වෙනවා අනිත් කාලේ බලන්න ෂෙයා කරන්න. ඒ වගේ තාත් මේ වගේ අලුත් වීඩියෝ බලන්න නම් අපේ ලක්මාට YouTube channel එක subscribe කරලා එහා පැත්තෙන් තියෙන notification bell එක ගන්න තෝල් දාන්න click කරන්න. ඒ වගේම මේ වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න එපා. තාත් මේ වගේ අලුත් වීඩියෝ එකක් හැම වෙලකම අදට ගිල්ලා. සය වේවා.